සයිටිකා තත්ත්වයක් ශල්‍ය කර්මයකින් තොරව සුව කරගත හැකි බව ඔබ දන්නවද? ඔබටත් කොන්දේ පහළ ප්‍රදේශයේ හා පාදොස්සේ පහළට ගමන් කරන වේදනාවක් පවතී නම් ඇවිදින විට පුටුවකින් නැගිටින විට මෙම වේදනාව වැඩි වෙනවා නම් බොහෝ විට මෙය සයිටිකා තත්ත්වයක් විය හැකියි. මේ ඇති වෙන්නේ අපේ පාදවල ස්නායු සැකරම ලබා දෙන ප්‍රධාන ස්නායුවක් වන සයිටික් නර්ව් යම්කිසි ස්ථානයකින් තෙරපීමට ලක්වීම. මෙම ස්නායු තෙරපීම ඩිස්බාලජ් එකක් නිසා හෝ මාංශපේශී තදවීමක් නිසා සිද්ධ වෙන්න පුළුවන්. අප සෙන්ස් රෝහලට පැමිණෙන ඔබ වෛද්‍යවරුන් සහ භෞතික චිකිත්සකවරුන් විසින් පූර්ණ රෝග පරීක්ෂාවකට ලක් කර ඔබගේ රෝගයට ගැළපෙන පරිදි ෆිසියෝതെරපි ට්‍රීට්මන්ට්ස් ලබා දීම සිදු කරනවා. මෙම සයිටිකා තත්ත්වයෙන් පූර්ණ සුවයක් ලබා ගැනීමට නම් ව්‍යායාම කිරීම ඉතා වැදගත්. ඒ නිසා අපි රෝගියාටම විශේෂ වූ එක්සර්සයිස් ප්ලෑන් එකක් ලබා දී රෝහල තුලදීම ඔහුට නිසි මඟ පෙන්වීමක් ලබා දෙනවා. ඔබටත් පවතින මෙවැනි ගැටලු සඳහා සෙන්ස් රෝහලේ අප හා සම්බන්ධ වෙන්න.